ඔන්න ඉතින් එකමත් එක රටක බඩචාරි රජෙක් හිටියා. මේ රජාගේ බඩචාරිකම කොච්චරක්ද කිව්වොත් විශාල වැරදි කරන වැරදිකරුවන් ආහාර ලබා දුන්නොත් ඔවුන් නිදහස් කරන තරමටම බඩචාරි වෙලා හිටියා. පුරෝහිත ඊළඟ වැරදිකරුව රැගෙන එන්න. එහෙමයි රජතුමනි. මොහු කරලා තියෙන වැරද්ද මොකද්ද මහයමති? රජතුමනි, මොහුගේ කරත්තවල තිබී මිනිසුන්ගෙන් හොරකම් කරපු රත්තරන් අපේ රාජපුරුෂයන්ට හමු වුණා. හොරකම් කරපු රත්තරන්? නුඹ දන්නේ නැද්ද අපේ රාජ්‍යයේ හොරකම් කිරීම මරණ දණ්ඩනය හිමිවන වරදක් කියා? අනේ මට සමාවෙන්න රජතුමනි, මට අනුකම්පා කරන්න. පුරෝහිත මොහුගේ හෙට උදෑසනම හිස ගසා දමන්න. රට පුරා මෙය ප්‍රචාරය කරන්න. සොරකමට දඬුවම මෙය කියා. ඉතින් මේ සැකකරුට මරණ දණ්ඩනය හිමි වෙන බව ඔහු දැනගත්තා. ටික වෙලාවකින් ඔහුට මතක් වුණා රජතුමා ආහාරවලට කෑදර බව. රජතුමනි, මාගේ සියලු කරත්තවල තියෙන්නේ ධාන්‍ය වර්ගයි. මම මේ සියලුම ධාන්‍ය වර්ග ඔබතුමාට ලබා දෙන්නම්. අනේ රජතුමනි, මට අනුකම්පා කරන්න. ධාන්‍ය? පුරෝහිත මහමති මොහුව නිදහස් කරන්න. ඉතින් මේ සැකකරු රජට ධාන්‍ය ලබා දුන් නිසා මේ කෑමවලට කෑදර රජා සැකකරුව මරණ දණ්ඩනයෙන් නිදහස් කරනවා. මේ කරපු දෙයට ඇමතිවරු සියල්ලම විරුද්ධ වුණා. එසේ සිදු කරන එක වැරදි රජතුමනි. ඔබතුමා එසේ සිදු කරහොත් රටේ සොරකම් වැඩි වෙයි. මම එයට විරුද්ධයි රජතුමනි. මහඇමති ඔබද මෙහි රජු. මම පැවසූ දේ පමණක් සිදු කරන්න. මාගේ තියෙන කෑදරකම නිසා දවසක අපේ රාජ්‍යයට විශාල අනතුරක් සිද්ධ වෙනවා. එසේ ඇමති. අපි මේකට කුමක් හෝ විසඳුමක් සෙවිය යුතුයි. මහඇමතිතුමනි, අපේ රජතුමාගේ කෑදරකම නැති කරන්න ක්‍රමයක් තාපසතුමෙක් දන්නා බව පණිවිඩයක් ඇවිත්. කවුද ඒ තාපසතුමා? මාලිගාවට රැගෙනෙනු. ඒ තාපසතුමා මාලිගාවට පැමිණෙන්නේ නැති බවත්, අවශ්‍ය නම් ඔහුව හමුවීමට පැමිණෙන බවත් පණිවිඩේ සඳහන් කර තිබ්බ ඇමතිතුමනි. එසේ නම් අපි ගිහින් ඒ තාපසතුමාව මුණ ගැහිමු. ඉතින් මේ තාපසතුමාව හමුවෙන්න රජමාලිගාවෙන් ඇමතිවරුන් පිටත් වෙනවා. තාපසතුමනි, ඔබතුමා දන්නවාද අපේ රජතුමාගේ කෑදරකම නැති කිරීමට ක්‍රමයක්? එසේ ඇමති. මෙන්න මේ තිබෙන්නේ විශේෂ කැවිලි වර්ගයක්. මේවා රජතුමාට ආහාරයට ලබා දෙන්න. එවිට රජතුමාට දරාගත නොහැකි බඩේ වේදනාවක් ඇතිවෙයි. ඉන් පසු ටික වෙලාවකින් මේ පානය ලබා දෙන්න. එවිට එම වේදනාව නැති වී යයි. මෙයින් රජතුමාට අනතුරක් සිදුවන්නේ නැති බව ඔබතුමාට විශ්වාසද? එසේ ඇමති. මේ විශේෂ කැවිලි වර්ගය මා විසින් හැදුවේ ඔබගේ රජු වැනි බඩජාරි පුද්ගලයන්ගේ බඩජාරිකම නැති කිරීමටයි. ඔබ හොඳින් මතක තබා ගන්න. මේ වේදනාව නැති වෙන්නේ මන් ලබා දුන්න පානයට පමණයි. ඉතින් මේ ඇමතිවරුන් තාපසතුමා කිව්ව විදියටම රජතුමාට විශේෂ කැබිලි ආහාරයට ලබා දෙනවා. රජතුමාට ඉවසගන්න බැරි තරම් බඩේ වේදනාවක් ඇති වෙලා රජතුමාගේ බඩජාරිකමත් නැති වෙලා රාජ්‍ය හරියටම පාලනය කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ වගේ කාටුන් දිගටම බලන්න අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න.